then find transaction මත ක්ලික් කරන්න. එවිට ඔබ නව අතුරු මුහුණකට යොමු කරනු ඇත. උදාහරණයක් වශයෙන් ඔබට මේ වසරේ ජනවාරි 1 වෙනිදා සිට අද දක්වා වූ කාල පරිච්ඡේදය තුළ සිදු වූ GRN සියල්ල බලා ගැනීමට අවශ්‍ය සිතමු. මුලින්ම TRN name යටතේ ගනුදෙනු ආකාරය තෝරන්න. මෙහිදී goods received notes යන්න තෝරන්න. location යටතේ ඔබගේ ව්‍යාපාරික ශාඛාව තෝරන්න. date from යටතේ ඔබට GRN බලා ගැනීමට අවශ්‍ය ආරම්භක දිනය ලබා දෙන්න. එනම් මෙහිදී 2017 ජනවාරි 1 වෙනිදා ලෙස ලබා දෙන්න. date 2 යටතේ කාල පරිච්ඡේදයේ අවසන් දිනය ලබා දෙන්න. එනම් අද දිනය ලබා දෙන්න. සම්මත ලෙස අද දිනයේ date 2 ස්ථානයේ ඇත. then search button එක මත ක්ලික් කරන්න. එවිට අදාළ GRN වගුවෙහි ලැයිස්තුගත වේ. මේ ආකාරයට invoice පිරික්ස සඳහා TRN name ස්ථානයේ invoice ලෙසද ඇනෝම් පිරික්සීම සඳහා TRN name ස්ථානයේ order ලෙසද තෝරන්න. තවද ඔබට එක් GRN එකක් බලා ගැනීමට අවශ්‍ය නම් TRN number ස්ථානයේ අදාළ GRN number එක සටහන් කර search button එක මත ක්ලික් කරන්න. එවිටම GRN එක පමණක් වගුවේ දැකගත හැකිය. මේ ආකාරයටම invoice සහ ඇනෝම් සඳහා සිදු කළ හැකිය. ඔබට යම් ගනුදෙනුවට අදාළ විස්තර පත්‍රය මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය නම් වගුවෙහි දකුණු කෙළවර ඇති print button එක මත ක්ලික් කරන්න. එවිට ඔබව එම ගනුදෙනුවේ විස්තරාත්මක සටහනක් දිස්වන අතර ඉහළ මෙනුවේ print button එක මත ක්ලික් කිරීමෙන් ඒ මුද්‍රණය කරගත හැකියි.